හායි ගයිස්, කොහොමද ඔයාලට? ඔයාලා හැමෝම හොඳින් ඇති කියලා හිතනවා. අද අපි රසම රස තක්කාලි සැමන් එකක් හදාගන්නයි යන්නේ. මේ විදිහට ආයේ එකම එක සැරයක් ඔයාලා සැමන් ගෙනාවහම හදලා බලන්න. පුදුම රසක් තියෙන්නේ. කෑවුණු තැන කන්න පුළුවන්. අපි එහෙනම් දැන් තක්කාලි සැමන් එක හදමු. මුලින්ම ඔයාලා පුංචියට ලුණු ටිකත් අමු මිරිස් මෙන්න මේ විදිහටත් කපා ගන්න ඕනි. ඒ වගේම ඊළඟට අපිට මේකට ඕන වෙනවා කරපිංචරම්බි ටිකකුත්. ඒ වගේම ඉඟුරු සුදු ලුණු වලට එනසාල් ඇටයකුයි චූටි කුරුඳු කෑල්ලකුයි දාලා ඒකත් අපි කොටාගෙන මෙන්න මේ විදිහට ලෑස්ති කරගමු. ඊට පස්සේ මේ තක්කාලි දාපු සැමන් එක සාඩින් එක අපි කඩලා භාජනයකට දාලා ලෑස්ති කරගන්න ඕනි මුලින්ම. දැන් ඔයා කැමති විදිහේ භාජනයක් ලිපේ තියලා ඒක රත් වෙනකොට තෙල් ටිකක් දාලා අර කොටා ගනිපු ඉඟුරු සුදු ලුණු පේස්ට් එක ඒකට එකතු කරලා විනාඩියක් විතර බෙද ගන්න. සමා වෙන්න ඒ කොටස මේ වීඩියෝ එකේ වීඩියෝ වෙලා නැහැ. ඊට පස්සේ අර අපි කපා ගනිපු ලුණු අමු මිරිස් රම්පේ කරපිංච එකතු කරලා ලුණු තේ හැඳි කාලකුත් එකතු කරලා හොඳින් විනාඩි 7-8ක් අඩු ඉන්දරේ මෙන්න මේ විදිහට අපි මේක බෙදෙන්න අරින්න ඕනේ. දැන් අපි මේ හොඳට බෙදුණු ලුණු මිශ්‍රණයට ගම් මිරිස් කුඩු ඔයාගේ රසය අනුව එකතු කරන්න. ඊට පස්සේ කහ කුඩු තේ හැඳි කාලක් සහ කෑලි මිරිස් මේස හැඳි එකක් එකතු කරන්න. ඔයා සැර කන්න කැමති ප්‍රමාණය අනුව මේවා අඩු වැඩි කරගන්න පුළුවන්. දැන් හොඳින් මේ ටික මිශ්‍ර කරලා තවත් විනාඩියක් විතර අපි මේක විනාඩියක් දෙකක් වගේ අපි මේක බෙද ගන්න ඕනේ. කෑම හදනකොට ගින්දර පාලනය හරිම වැදගත් දෙයක්. ඉතින් ඔයත් හැමතිස්සෙම මේක අඩු ගින්දරේ තියාගන්න කරගන්නේ නැතුව. දැන් අපි අර ටොමැටෝ සාඩින් එහෙමත් නැත්නම් තක්කාලි සැමන් ටික අපි මේ මිශ්‍රණයට එකතු කරලා තවත් විනාඩි 7-8ක් අපි මේක හොඳින් උයා ගන්න ඕනේ. මේ වෙලාවේදී අපි ලුණු අපි බලන්න ඕනේ අපේ රසය අනුව. අපි මේකට තක්කාලි එකතු කරේ නැහැ. මොකද තක්කාලි සෝස් එක තමයි මේ සැමන් එක තියෙන්නේ. දැන් අපිට බලන්න පුළුවන් මේකේ අපිට ලුණු අවශ්‍ය ප්‍රමාණයට තියෙනවද නැද්ද කියලා. එහෙම මදි වගේ දැනනනම් ඔයාට මේකට තවත් ලුණු ටිකක් එකතු කරගන්න පුළුවන්. කෑමක් රසට ආදරණීයව පිරිසිදුව හදනවා වගේම ඒක හරිම ලස්සනට පිළිගන්නන්න ඕනේ. මොකද අපි ඕනිම දෙයක් මුලින්ම රස විඳින්නේ අපේ ඇස් දෙකෙන්. එහෙනම් ඔන්න මාත් හදන්නේ මේක ලස්සන පුංචි සැරසිල්ලකින් සරසන්න. සුදු බත් එක්ක සැමන් තෙල් දාලා කියන්නේ මට නම් ඉතින් දිව්‍ය භෝජනයක් තමයි. අයියෝ වෙච්ච දෙයක් බලන්න ෆ්‍රෙන්ඩ්ස්. තවත් නම් මේක දිහා බලන් සරස ඉන්න බෑ. මං ඔන්න එහෙනම් කන්න යන්නේ. පුදුම රසක් ගයිස්. එන්න ඔයාටත් කටක් කවන්න. තවත් ලස්සන වීඩියෝ එකකින් අපි ඉක්මනින් හම්බ වෙමු.